දැන් එන්න විභාගෙ ලඟ වෙනවා. ඔයගලන්ට දැන් පේපර්ස් කරන කාලේ උදව්වක් විදිහට මොඩල් පේපර්ස් කරන්න දැන් එදා අපි කතා කළා අමාත්‍යාංශ පේපර් එක. දැන් අද වයඹ පළාත් පේපර් එක කතා කරනවා. දැන් ඊළඟ තව දවස් දෙකකින් විතර සබරගම පළාත් පේපර් එක කතා කරනවා. දැන් ඇත්තට මේ පේපර්ස් බලනකොට හොඳ බැලන්ස් විදිහට වෙනදාට වැඩිය පේපර්ස් හැදිලා තියෙනවා කියලා පේනවා. ඉතින් ඕගොල්ලන්ට විභාගෙටත් ඒ වගේ පේපර් එකක් තමයි එන්නේ. එතකොට මේ වගේ එකට සූදානම් වුණා නම් ඇත්තට මේ වයම් පේපර් එකත් ලේසි. ඔයගොල්ලෝ කරලා සූදානම් වෙලා ඉන්නවනම් වයම් පේපර් එකත් ගොඩාක් ලේසි. මේ වෙද්දී සිලබස් ඉවර කරලා ඔයගොල්ලෝ විභාගෙට සූදානම් වෙලා ඉන්න නිසා පොඩි පොඩි ගැටලු ඇති. නැත්තම් මේක මේ සාමාන්‍යයෙන් 50න් 45ක් වත් ගන්න පුළුවන් පේපර් එකක් තමයි MCQ එක වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කරලා සූදානම් වෙලා ඇති. දැන් වෙන විකල්ප නැහැ. ඔයගොල්ලෝ ඕගොල්ලන්ටම අවංක වෙන්න. දැන් මාත් එක්ක මේක කෙරුවට ඕගොල්ලෝ තමයි විභාගෙ ලියන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට මේ ඒ අවංක උනේ නැත්තම් එහෙම අන්තිම රැවටෙන්නේ ඕගොල්ලොම තමයි. ඒ නිසා පේපර් එකක් දාපුවාම ඒක කරලා ටයිම් කරලා, ඒ කියන්නේ පැය දෙක නම් පැය දෙකකින් කරලා ඒකට සූදානම් වෙන්න. දැන් අපි බලමු ඉස්සරහට කතා කරමු කොහොමද මේ MCQ පේපර් එකට හොඳට සාර්ථකව මුහුණ දෙන්නේ. ස්ට්‍රක්චර් පේපර් එකට සහ රචනා පේපර් එකට කොහොමද සාර්ථකව මුහුණ දෙන්නේ. ඉතින් ඒක ඔයගලන්ට මේ රිවිෂන් මේ එක මගින්ම කරනවා. ඊළඟට දැන් 4 වෙනිදාන් පස්සේ ඔයගලන්ට 4 වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පස්සේ ඇත්තටම අමතර පන්ති එහෙම කරන්න බෑ. ඔව්. එතකොට ඒක තහනම්. දැන් ඒ වුණාට දැන් විභාගය අරමුණු කරලා නෙමෙයි ඔයගලන්ට උපදෙස් විදියට අපිට සෙෂන්ස් ටිකක් පවත්වන්න පුළුවන්. ඒක 27 විභාගයට යන දරුවන්ට වැදගත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ දිගටම රැඳිලා ඉන්න. මේ දැන් 4 වෙනිදා ඒ විෂය කරුණු අපිට එහෙම දෙන්න එපා කියලා තිබ්බට දැන් අනිත් දැනුම සහ අනිත් තොරතුරු ඔයගලන්ට ඒ ඔස්සේ දෙන්න ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගලන්ට තව අවස්ථාවක් තියෙනවා. අපි බලමු මේකේ MCQ පේපර් එක ඔයගොල්ලෝ කරලා ඇති. වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකා කෘෂිකාර්මික අංශයේ දළදේශීය නිෂ්පාදන දායකත්වයේ ආසන්න වශයෙන් 8.8 7.9 11.5යි වෙන්නේ 7යි. සාමාන්‍යයෙන් 7.5 තමයි වෙන්නේ. දැන් අපිට ගන්න වෙන්නේ 7. ඔව්. එතකොට ආසන්නයේ යන්නේ 7.9 කියන 8ට කිට්ටුයි. 7.5 ගත්තාම මෙතන මේක තමයි උත්තරේ වෙන්නේ. ශ්‍රී ලංකා කෘෂිකර්මාන්ත දියුණු කිරීම රාජ්‍ය ගැන ක්‍රියාමාර්ගය. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවම දරුවනේ ක්‍රියාමාර්ගයක් නොවන්නේ. අන්න ඒක පටස් ගාලා අන්ඩර්ලයින් කරගන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලෝ මේ වෙන තොරතුරු ඔස්සේ යන්න බලනවා. දැන් MCQ පේපර් එක ගත්තාම ඔයගොල්ලෝ ශ්‍රේණිකවම කියවගෙන දැන් එකපාරට පටන් අරගෙන කරගෙන යන්න එපා. ඉස්සෙල්ලා උපදේශ ටික කියවලා සේරම පේපර් එක කියවලා එන්න. පොඩි විනාඩි 10ක් වගේ තමයි යන්නේ. ඊළඟට ඔයගොල්ලෝ කරන්න පටන් ගන්න. දැන් එතකොට මේ වගේ කීවර්ඩ්ස් තියෙනවා. රජය ගෙන ඇති. රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය නොවන්නේ. කෘෂිකාර්ය සහනාධාර ණය පහසුකම් වන එකනේ යටිතල පහසුකම් වන එක. දේශීය අපනයන ඉලක්කවල බෝ වැඩි. ඒක වෙනවා. පාලන නිසා ස්ථායීතා. දැන් දේශීය නිපදවන බෝවල ආනයනික බදු වැඩි කිරීම වෙන්න ඕනේ. එතකොට අඩු කිරීම වෙන්නේ නැහැ. දැන් අඩු කිරීම නම් දැන් හිතන්නකෝ අපි බීලුණු වගා කරනවා. පිටරටිනුත් ගේනවා. එතකොට අපි ආනයනික බදු අඩු කිරුවොත් එහෙම අපේ ගොවියන්ට ඒව විකුණ ගන්න බැරි වෙනවා. සේරම අර විදේශීය අඩු මිලට බදු අඩු කරලා අඩු මිලට වෙළඳපොළ දෙනවා. එහෙම වුණාම අපේ ගොවියාගේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා රජයක් විදිහට බදු වැඩි කිරීමක් තමයි කරන්න ඕනේ. එතකොට නොවන්නේ කියන්නේ මේක හරි. රතුදුඹුරු පස්සේ ලක්ෂණයක් නොවන්නේ. මේ මොක නොවන්නේ. එතකොට රතුදුඹුරු පස්ස තියෙන්නේ වීලි කලාපේ. අපි දන්නවා pH අගේ උදාසීන වීම පාංශ ප්‍රතිකඩක පාසයෙන් හඳුනාගත නොහැකි වීම. ඔව්. B කලාපයේ තිරවනගා කැටයන මාද දාන්න. ඔව්. එතකොට මේවා හරි නේද? මේවා දාන්නේ මාංශභෝග මිරිස් ඉස්තර ලක්ෂණ. කැටයන මාද දාට්ටාව හරි. B කලාපයේ මේකත් හරිනේ. ඒක සුවිශේෂී අවස්ථාන් B කලාපයේ තිරවනගාක තට්ටුවක් පිටින්.
pH අගේ උදාසීන වීම. ඔව් pH අගේ දැන් අපි තෙත් කලාපය ගත්තා නම් එහෙනම් pH අගේ ආම්ලිකයි. එතකොට දැන් මේක වීලි කලාපය ගත්තාම උදාසීන වීම කියන එක සාපේක්ෂව හරි. ඊළඟට පාංශ ප්‍රතිකඩේ කලාප පහසෙන් හඳුනාගත නොහැකි වීම. ඒක වැරදි. පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. B කලාපයේ තිරුවනගල තට්ටුවක් තියෙනවා කියලාම පහසෙන් හඳුනා ගන්න පුළුවන්. උත්තරේ 2 නොවන්නේ. හෙක්ටර් 1 වගා සඳහා සුද්ධ සම්පාදන අවශ්‍යතාවය 13.5ක මෙම අවස්ථාව සැපයීම සඳහා අවශ්‍ය ජල පරිමාණ වන්නේ. ශුද්ධ ජල සම්පාදන අවශ්‍යතාවය හෙක්ටයාර් එකකට සෙන්ටිමීටර් 13.5යි ජල පරිමාණ. එතකොට අපි මේ වගේ එකක් ගත්තාම පරිමාවක් විදියට නැහන්නේ. දැන් අපිට දීලා තියෙනවා හෙක්ටයාර් එකක්. හෙක්ටයාර් එකක් කියන අපි දන්නා වර්ග මීටර් 10000 නේ. හෙක්ටයාර් එක හැම වෙලේම වර්ග මීටර් 10ක්. සෙන්ටිමීටර් 13.6ක් උසට. උස අපි h මේක a කියලා දාමු ශේෂ්ඨඵලෙ. උස සෙන්ටිමීටර් 13.6යි. එතකොට අපි දන්නවා පරිමාවණයන් v. v සමානයි ah. එතකොට a කියන්නේ ශේෂ්ඨඵලෙ වර්ග මීටර් 10000යි 13.6යි සෙන්ටිමීටර් නේ. එතකොට මේක මීටර් අර්ග සෙන්ටිමීටර් කරලා බෑ. සෙන්ටිමීටර් අපි මීටර් කරගන්න ඕනේ. මීටර් කරගන්න කොහොමද කරන්නේ? 100ෙන් බෙදන්න ඕනේ. මිලිමීටර් තිබ්බනම් 1000ෙන් බෙදන්න ඕනේ. හරි. ඊළඟට අපි මේක සුළු කරනවා. එතකොට මේකේ ඉන්න මීටර් මේක වර්ග මීටර් ඝන මීටර් එනවනේ. ඔව්. එතකොට 13.6නේ. එතකොට මෙතන 100ෙන් වැඩි කරන්න තියෙන්නේ. උත්තරේ 1360යිනේ. ඔව් දැන් මෙතන දශම ස්ථානයක් එහාට ගෙන තව බිඳුව. එතකොට මේකේ ඒකක වෙන්නේ ඝන මීටර. හරි. ඔය උත්තරේ ආවනම් හරි. ඉතින් ඔක සාමාන්‍යයෙන් අපි මේ වර්ෂාපතන ගණන් හදන්නේ toy විදිහට තමයි. සරලයි. හරි. එතකොට මේ 1350 මේක උත්තරේ නේ. ඇමෝනියා හෝ ඇමෝනියම් ඊට පස්සේ නයිට්‍රයිට බාටපත් කරනවා නයිට්‍රේට බාටපත් කරනවා x y වලට අදාළ බැක්ටීරියාව කවුද කියලා අහන්නේ. එතකොට මේ නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලියක් ගැන තියෙන්නේ. මේකට අපි කතා කරන්නේ නයිට්‍රොසොමනාස් නයිට්‍රෝබැක්ටර්. ඔව්. එතකොට ඒක කටපාඩමේ අපි ළඟ තියෙනවානේ. ඇමෝනියා. එතකොට ශාකවල උරා ගන්න පුළුවන් මට්ටම තමයි නයිට්‍රේට. එතකොට නයිට්‍රයිඩ් ඇමෝනියා නයිට්‍රයිඩ් බාටපත් කරන නයිට්‍රොසොමනාස් නයිට්‍රේට බාටපත් කරන නයිට්‍රෝබැක්ටර්. එතකොට මේ දෙන්න තමයි නයිට්‍රජන් තිර කිරීමට දායක වෙන්නේ. උත්තරේ 3 බලන්න. තාත්වික බීජ සඳහා යොදන ලබන ලේබලේ වර්ණය වන්නේ ඒවනයිති අපි දන්නවනේ. ඔව්. ලානිල්. ඔයගොල්ලෝ දන්නවනේ. අභිජන්න බීජ, අතිවාරම් බීජ, ලියාපදිංචි බීජ සහ සාතික කළ බීජ. ඒතර සාතික කළ බීජ ලානිල්, ලියාපදිංචි බීජ ලාකොළ, සුදු ලේබලේ රෝස පාට ඉරි දෙකක්, අතිවාරම් බීජ සුදු අභිජන්න බීජ. ඉතින් අන්න ඒ ලේබල් ටික මතක තියාගන්න ඕන වර්ණය. ඒ වගේම තව එකක් තමයි ඔයාලා මේ පලිබෝධනාශක බෝතලේ හරි පැකට් එකේ හරි ලේබලේ යටදාරියේ තියෙන පාට අධි අවදානම් උග්‍ර විෂ තත්ත්වයක් තියෙනවා නම් රතු පාට සුදු හෝ කොළ ඊටාම අඩු ඊළඟට මධ්‍ය අවදානම් නිල් ඊළඟට කහ අන්න ඒ ටික මතක තියාගන්න. ඊළඟට තව එකක් අර ආහාර ලේබලේ අඩංගු වෙන්නේ අධික සීනි තියෙනවා නම් රතු පාට මධ්‍යම සීනි තියෙනවා නම් කහ පාට සීනි ඊටාම අඩුයි නම් අන්නේ කලර් කෝඩ් එක.
ඒවත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හෙක්ටයාර 1 භූමියකට මිලිමීටර් 20ක වර්ෂාපතනය ලැබෙන නම් භූමිය මත පත් වූ ජල පරිමාණ අරක වගේම තමයි නේද? හෙක්ටයාර 1 භූමියක. ලේසි මේ පේපර් එක. වර්ග මීටර් 10000යි. හෙක්ටයාර 1. මිලිමීටර් 20ක වර්ෂාපතනය ලැබුණා. AH මේක මිලිමීටර් මීටර් ගන්න 1000න් බෙදුවා. එතකොට වර්ග මීටර් මේක මීටර්. බලමු දැන් මේක සුළු කරපුවාම කොහොමද එන්නේ කියලා. 200යි ඝන මීටරනේ. ඒකකත් එක්ක හැම වෙලේම අපි කතා කරන්න ඕනේ. මේක තමයි උත්තරේ. ඔව්. බීජ සුත්තාව ඉවත් කිරීම පිළිබඳ නිවැරදි ගැළපීම සහිත වර්ණය තොරන් බීජාවරණ ඉවත් කිරීම සියඹලා නැහැ. බීජාවරණ පිපිරවීම කරවිලනේ. දඹල පිලිස්සීම කරන්නේ නැහැ. පිලිස්සීම කරන්නේ මේ තේක්ක වගේ ඒවා. බීජාවරණ සීරීම දඹල හරි ඉවත් කිරීම සියඹලා නැහැ. වැලි කඩදාසියකින් අතුල්ල රළු කරනවා සියඹලවල උණු ජල ප්‍රතිකාරකයේ බණ්ඩක්ක නැහැ. බණ්ඩක්ක නිකන් ජලයේ එක් නියදයක වැලි රොන් මට සහ මැටි ප්‍රතිශතවලින් 30 මේ වගේ එකක් තියෙනකොට අපි බලනවා වැලි කීයද 30යි ඊළඟ මැටි 30යි නේ රොන් මඩ 40යි මෙන්න මේ වගේ අපි දත්ත ටික එළියට ගන්න ඕන වැලි මැටි රොන් මඩ 30යි 40යි මෙන් පස්සේ වයන පන්තිය වෙන්නේ දැන් අපි දන්නවනේ වයන පන්තියෙන් වයන ත්‍රිකෝණයෙන් වයන පන්තිය හොයන විදිය වැලි පාදයේ වැලි ප්‍රතිශතය ලකුණු කරන්න. මෙන්න වැලි පාදයේ මේ percent sand. ඔන්න වැලි ප්‍රතිශතය ලකුණු කෙරුවා. එතන සිට රොන්මඩ පාදයට සමාන්තර රේඛාවක් අඳින්න මේ. ඔන්න රොන්මඩ පාදයට සමාන්තර රේඛාවක් ඇඳලා. යෝලේ ඇඳෙන්නේ නැත. මෙහෙම අඳින්න. රොන්මඩ පාදයට සමාන්තර රේඛාවක් ඇඳ. ඊට පස්සේ මැටි මේ රොන්මඩ ප්‍රතිශතය රොන්මඩ පාදයේ ලකුණු කරන්න. දැන් රොන්මඩ කීයද? 40යි. ඔන්න 40. එතන සිට මැටි පාදයට සමාන්තර රේඛාවක් අඳින්න මේ. කොච්චර ලේසිද බලන්න. ඊළඟ මැටි ප්‍රතිශතයේ මැටි පාදයේ ලකුණු කරන්න. එතෙන් සිට වැලි පාදයට සමාන්තරව රේඛාවක් අඳිනවා. ඔන්න කැපෙනවා. ක්ලේ ලෝම්නේ. කැපෙන තැන වයන පන්තිය ක්ලේ ලෝම්. එහෙනම් මැටි ලෝම. මේක තමයි උත්තරේ. ඔයගොල්ලෝ මේක පටලවා ගන්න එපා. වයන ත්‍රිකෝණේ MCQ වලට සමහරට ප්‍රශ්න දෙක තුනක් එන්න පුළුවන්. තෙත් කලාපේ වේලි කලාපේ අතුනන්ද කලාපේ කෘෂි පාරිසරික කලාප සංඛ්‍යාව නිවැරදිව ඔව්. තෙත් කලාපය 15යි. වේලි කලාපය 11යි. අතරමැදි කලාපය 20යි. මේ වදින් ඔයගොල්ලෝ තියරි විදියට දැනගන්න ඕනේ. පාන් සංරක්ෂණ ක්‍රම කිහිපයක් පහක් දැක්වේ. ගල් වැටි බැඳීම, නිසියාකාර භූමිපලය, සමෝච්චාකාර වීම, සමෝච්චාකාර ඉහත ක්‍රියාකාරයන් තියෙන මෙන්න කීවර්ඩ් එක ශස්ත්‍ර විද්‍යාත්මක. ඔව්. එතකොට අපි දන්නවා ගල් වැටි බැඳීම යාන්ත්‍රික, සමෝච්ච කාණු යාන්ත්‍රික. එතකොට මේකේ නිසියාකාර භූමි පරිභෝජනයේ භෞතික භූමි භාවිත වර්ගීකරණයේ C හරි. එහෙනම් අපි A සහ D තියෙනව අයින් කරන්න පුළුවන් නේ. මේක අයින් කරන්න පුළුවන්, මේක අයින් කරන්න පුළුවන්, මේක අයින් කරන්න පුළුවන්. දැන් මේ දෙකෙන් තමයි අපි මේකත් අයින් කරන්න පුළුවන්. එතකොට අයින් කිරීමේ ක්‍රමවේදයට අපිට කෙලින්ම B හා C කියලා එනවා. දැන් මේ ඇග්‍රි වල ඕගලන්ට ප්‍රශ්න තෝරගන්න ලේසි ක්‍රමයක් තමයි මේ ඉවත් කිරීමේ ක්‍රමවේදය. ඉවත් කිරීමේ ක්‍රමවේදය දැනගන්න නම් එක පොයින්ට් එකක් හරි ඒක වැරදි කියලා දැනගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ තියරි මේ වෙද්දි හොඳට තහවුරු වෙලා ඇති. ඒ නිසා මේක ගැටලුවක් වෙන්නේ. පත්‍ර දම්පැහැරුණු කොළපැහැයක් ගැනීම, ශාක් කුරු වීම හා පත්‍ර උඩු යටිකුරු විලාසයක් ගැනීම යම් ඌනතා ලක්ෂණයක් අපි දන්නවා. පත්‍ර දම්පැහැරුණු කොළපැහැයක් ගැනීම පරිණත පත්‍ර ඇන්තොසයනින් වර්ණකේ සංශ්ලේෂණය වෙන්නේ ෆොස්ෆරස් ඌනතාවයක් හින්දා කියලා අපි දන්නවා. දැන් ඊයේ අපි කතා කරා පොටෑසියම් ඌනතාවය. ඉතින් මේ ටිකේම ඔයගොල්ලොත් එක කතා කරන ප්‍රශ්න MCQ කතා කරන ස්ට්‍රක්චර්ඩ් කතා කරන දැන් ඔයගොල්ලන්ට ඇහිලම යම් තාක් දුරකට පරිණතභාවයක් තියෙන්න ඕනේ. මම මෙච්චර මහන්සියලා ඔයගොල්ලන්ට කරන්න ඇත්තටම
ඔයගොල්ලන්ගේ ජීවිතේ මේ ගොඩ යන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේ. ඒ නිසා ඔයගොල්ලෝ මේකට සම්බන්ධ වෙනවා නම් එක වචනයක් හරි ඇහිලා විභාගෙට එක ලකුණක් හරි ඔයගොල්ලන්ට ගන්න අවස්ථාව ලැබුණොත් ඒකත් ඉතින් ලොකු දෙයක් නේද? අපේ ජීවිතේ නම් ඇත්තටම ඉවරයි. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩ නගන්න ඕනේ කාර්යය. ඒ නිසා ඔයගොල්ලෝ මේ ටිකේ වුණා. තවත් කාලේ තියෙන ඔයගොල්ලන්ට වැඩිපුර පේපර්ස් කරලා ටයිම් කරලා හොඳ නිපුණය වෙලා විභාගෙට යන්න බය නැතුව. ඔව්. එතකොට පොස්පරස් ඌනතාවය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. මේ පේපර් එක ලේසි කිව්වේ ඒකයි. එච්චර හිතන්න දෙයක් නැහැ. උපරිම පෝෂක අවශේෂ සිදුවන පාර්ශ්වශන්ත පරාසය ගොඩක් උඩට යන්නේ 103ට වගේ යන්නේ උත්තරේ 24ක් 33ක්. දැන් 16 කියන ඒවා කෑගල්ල පැත්තේ එහෙම නැහැ නේද? ඒක නුවරඑළිය වගේ. ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල ඇති ෆොස්ෆරස් ප්‍රතිශතය වන්නේ කොහොමද ඒක හොයන්නේ? NH4 දැන් NH4 twice HPO4. එතකොට දැන් නයිට්‍රජන් වල පරමාණු භාරය 14යි, හයිඩ්‍රජන් 1යි, ෆොස්ෆරස් 31යි, ඔක්සිජන් 16යි. ඔව්. ඉතින් ඕක අමාරු නෑ හොයන්නේ. නයිට්‍රජන් 14යි, හයිඩ්‍රජන් 1යි, ෆොස්ෆරස් 31යි, ඔක්සිජන් 16යි. ඩයි ඇමෝනියම් ෆොස්ෆේට්. ඩයි කියන්නේ ඇමෝනියම් දෙකක් තියෙනවා. ඩයි. HPO4. ඔව්. දැන් නයිට්‍රජන් වල පරමාණුක භාරය 14යි. හයිඩ්‍රජන් වල 1යි. ඒ හින්දා මේක දැන් මේ මෙතනින් වැඩි කිරුවොත් එහෙම නයිට්‍රජන් අපිට කෙලිම 28ක් කියලා ගන්න පුළුවන් නේ. එහෙම ගන්න පුළුවන්. 28 වැඩි කරලම. ඊට පස්සේ හයිඩ්‍රජන් 4 2 8යි. හයිඩ්‍රජන් 1යි. ඊළඟ මෙතන 1යි. ඊළඟ මෙතන 31යි. 16 4ක් 64යි. ඔව්. එතකොට ඔන්න ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් වල පරමාණුක භාරය. එතකොට පරමාණුක භාරය අපිට එනවා 310ක්. බලන්න එනවද කියලා. 8 8යි 16යි 4යි 20යි 21යි 22යි. බලන්න 8යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි දෙකක් එනවා. දෙකක් ඉතුරුනේ. 2යි 4යි 5යි 7යි 132යි. ඔන්න ඒකේ අණුක භාරය 132යි. ෆොස්ෆරස් ප්‍රතිශතය තමයි අහන්නේ. මේකේ ෆොස්ෆරස් තියෙන 31යි. එහෙනම් 132ට 31යි. නම් 100ට. කොහොමද ඒක හොයන්නේ? මේක අපි සුළු කරන්න ඕනේ. ඔව්. අපි මේක කොහොමද සුළු කරන්නේ? දෙකෙන් ඔව්. බලමු දෙකෙන් බෙදලා 13ට දෙකේවා 6යි. 12ට 6යි නේ. එතකොට 31. මේක වැඩි කරමු. මෙතන 50යි. දෙකෙන් බෙදුවොත් නේ. එතකොට පස්සරක් එක 5යි. පස්සරක් තුන 15යි. මේක 66න් බෙදන්න. ඔන්න ඔය වගේ කතන්දරයක් ඉන්නේ. ඔව්.
එතකොට මුළු අණුක භාරයට 31යි නම් 100ට කීයද? උත්තරේ වෙන්නේ ඩයි ඇමෝනියම් ෆොස්ෆේට් 23.5. හදලා බලන්න. 23.5. ගොවිපළ පොරේ සංගති කෙරේ බලනපාන සාධකයේ වන්නේ යොදා ගන්නා සත්ත්ව විශේෂයේ මේ ගවයන්ද කුකුලන්ද කියන එක බලපන්න දෙන්න ලබන ආහාර වර්ගයේ වයස පෝෂක රැස් කර තබන ස්ථානය. පෝෂක රැස් කර තබන ස්ථානය ගත්තාම අපි විවෘතව පරිසරයේ ගබඩා කරලා තියෙනවා නම් ගොඩක් ඒවා පිට වෙලා යනවා ඇමෝනියා විදිහට. අපි ඒක ආවරණය කරලා ආරක්ෂිතව තියෙනවා නම් ඇමෝනියා එහෙම ඒකේ රැඳෙනවා නයිට්‍රජන් ප්‍රමාණය වැඩි. එතකොට සංයුතියට බලපානවා. එහෙනම් ශුද්ධ ජීවි දිලාපත් වීමට දායක වූ ශුද්ධ ජීවි කාණ්ඩයේ සංයුතිය කෙරෙහි බලපාන අඩුයි මේ තියෙන කරුණුත් එක්ක. බිම් සැකසීමේ ක්‍රියාකාරම් පහදයක ගැඹුරු සීසයන් විශාල පසු ඉතිවර ඉහත ක්‍රියා ද්විතීක ඔන්න මේ පොයින්ට් එක. ද්විතීක බිම් සැකසීමේ ක්‍රියාකාරකමක් වන්නේ B හා C නේ. B හා C. ගැඹුරු සීසයන් වෙන්නේ ද්විතීක ඒක ප්‍රාථමික සැකසීම. ඔයගලන්ට ගැටලු තියෙනවා නම් අන්මියුට් කරලා අහන්න. නිර්පාර්ශ්ව ආඝාත සඳහා යොදා ගන්න කාබනික කෘත්‍රිම මාධ්‍යයක් ලෙස යොදා ගන්න පුළුවන් මොනවාද කියලා අහනවා. රොකුල් පිට්මොස් පර්ලයිට් වර්මිකුලයිට් පොලිෆිනෝල් මේවායිද තියෙන්නේ. ශාක විශේෂ දෙකක් අභිජනනය කිරීමෙන් ලැබුණු ජනිතයන් 150 ප්‍රමුඛ ලක්ෂණ 150 නිරීන් ලක්ෂණෙන් දැරේ. ජනකයන්ගේ ප්‍රවේණ දර්ශ. ඔව්. දැන් අපි මේ පළවෙනි එක කැපිටල් R සිම්පල් R කැපිටල් R ගත්තාම ඒවා ඉතින් අපිට එහෙම වුණත් ඇඳලා බලන්න වෙනවානේ. දැන් කැපිටල් R. දැන් විභාගෙදී අර කරගෙන යනවානේ. දැන් මෙතන කැපිටල් R සිම්පල් R කැපිටල් R සිම්පල් R. එතකොට මේ සේරම ප්‍රමුඛ. එතකොට මෙයා ඒ ප්‍රමුඛ. එතකොට මෙයා ප්‍රමුඛ. මෙතන එතකොට 175ක් නේ. 50 නෙමෙයි වෙන්නේ. ඒව ඇඳලා බලන්න ඕනේ. එතකොට දැන් මෙතන ගත්තොත් එන්නේ 100%ක්ම ප්‍රමුඛයි. මෙතන ගත්තාම 100%ක් ප්‍රමුඛයි. මෙතන බලන්න. කැපිටල් R සිම්පල් R සිම්පල් R. මෙතන කොහමද ඇදෙන්නේ? කැපිටල් R සිම්පල් R නේ. කැපිටල් R සිම්පල් R ඊළඟ සිම්පල් R ප්‍රමුඛ නිරීන 150 ප්‍රමුඛ 150 නිරීන. එතකොට මේක තමයි උත්තරේ. එහෙම අපි පොඩ්ඩක් ඇඳලා බලන්න ඕනේ. දැන් මේක ගත්තත් දෙකම අපිට තේරෙනවානේ නිරීන අවස්ථාව කියලා. මේ ප්‍රමුඛ අවස්ථාව කියලා. එහෙනම් බැලු බැලමට ඔයගලන්ට එහෙම උත්තරයක් තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොනවාරි ගැටලුවක් තියෙනවා අහන්න. මේව ලේසි. පහත් දැක්වෙන ව්‍යුහ අතරින් අර්ධ ස්ථිර ආරක්ෂිත ව්‍යුහයක් වන්නේ මොනවාද? හරිතාකාර ස්ථිර ලැබ් නිවාසනේ ලීපටි. ග්‍රිඩ් ක්‍රමයෙන් ප්‍රතිශේෂ බල දාශකමයින අවස්ථාව එක කොටුවකින් වර්ග සෙන්ටිමීටර් එකක් නිරූපණය මෙම් පත්‍රයේ ප්‍රතිශේෂ බලය වන්නේ බලු. දැන් මේක කොහොමද ගන්න? මෙන්න මෙහෙම ඉස්සලා ගමුකෝ නේද අපි? කොහොම වෙන් කරගමු. එතකොට මෙතන තියෙනවා 1 2 3යි 1 2 3 4 12ක් තියෙනවානේ. 12ක් තියෙනවා. එතන මෙතන නේ කොටු 1 2 3යි 4යි 5යි 6යි. දැන් ඔය තද පාට එකේ තියෙනවා 18ක්. එතකොට මේ චූටියට ඉතුරු වෙලා තියෙනවා. මේ වගේ එකක් මේකකුයි අපි එකක් 19යි. ඔව් මේකයි ගමුකෝ. ඊළඟට මේක සාපේක්ෂව එකක් වගේ. ඊළඟ මේකයි එකක් වගේ. එතකොට තව එතන දෙකයි. එතන මෙතන එකකට සාපේක්ෂව මෙතන මේ පොඩ්ඩයි එතන දෙකයි. කීයද එන්නේ එතකොට? 18යි 19 20 21යි 22ක් වගේ එනවා නේද කිට්ටුව. ඒක ගණන් කරලා බලන්න ඕනේ. අමාරු නෑ ඉතින්.
බලන්න කොහොමද එන්නේ කියලා. මෙතන 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 24ක් එනවා. සරලයි විප්‍රමය. දැන් අපිට ශේෂ්ඨඵලයේ හොයන්න ඕන නම් ඔය වගේ කොටු කොලයක අපේ පත්‍රය ඇඳලා ඒ අනුව සරලව වර්ග සෙන්ටිමීටර් ගාන බලන්න පුළුවන්. ස්වභාවික වර්ධක ප්‍රචාර ව්‍යුහයට අදාළ නිවැරදි වර්ණය රයිසෝම අර්ථපල් මොරයන් හබල්ල කෝමේ ටියුලිප්. ඔව් ටියුලිප් කියන ඒවා නම් ඉතින් අපි එහෙම දන්නෙත් නෑ නේද? ටියුලිප් කියන්නේ බල්බයක්. ඔව් බල්බිලේ ලුණු කියන්නේ බල්බස් කන්දාකන්ද ඉන්නල. ඔව් ඉන්නල ඩේලියා අර්ථාපල් ඒවා ස්කන්ධාකන්ද. ඊළඟට බටරෝපණය සම්බන්ධ කරුණු MS LS බහුල බාධා ඒක හරි පෝෂක මාධ්‍ය ජීවාණු රසායනික ජීවාණු ඒක වැරදිනේ. පෝෂක මාධ්‍ය ජීවාණු හරිනේ තෙත්තාප ජීවාණු හරිනේ තමයි යොදාගත්තේ. උපරෝපණය මගින් ඒකත් හරි. සත්‍ය වන්නේ. ඒ හරි C හරි. මේකනේ 22 4. ශාකයක් බද්ධ කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ග්‍රාහක වශයෙන් පැන්සල පාන උස ශාක නෑ. පැන්සල පාන ඝනකම. ඒක වැරදිනේ. නිවැරදි ප්‍රකාශයෙන් තෝරන්නේ පොළොව මට්ටමින් සිට පොතුවලක් කපන්නේ අපිනේ. ග්‍රාහක සාමජය සම්බන්ධ කිරීමට පාලනය පහළ සිටි හෙල්ට. අංකුර බද්ධ අංකුර අත්නයම ග්‍රාහක කඳ අංකුරයට විරුද්ධ දිශාවට ආනතන ඒක හරියි. බද්ධය සිද්ධ කර සති දෙකකට පස්සේ බද්ධ පරිදි බද්ධ සන්ධි අංකුරයේ ආවරණය වෙන සිටීමේ විවෘත වන ලෙස. උත්තරේ 4. ඊළඟ 24. නොගැඹුරු ලිඳකින් ජලය සෙමීමට භාවිත කළ හැකි සාම්ප්‍රදායික ජලය ක්‍රමය කප්පිය සහ ආණ්ඩියා ලිඳනේ. කෙලින්ම ඒවා ලේසි ගොඩක්. දැන් මේක නොගැඹුරු ලිඳකින්නේ. අපිට යොත්ත නොගැඹුරු ලිඳකින් ගන්න බෑ. පැද්දෙන ගොඩුව කියන්නේත් යොත්ත ගන්න බෑ. කේන්ද්‍ර අපසාරි පොම්පේ ගැඹුරු ලිඳකින් ගන්න පුළුවන්. කෙලින්ම මේ තුන. මේකේ මේ ලේසි මේ පේපරේ. බිම් සැකසීම නිසා පස්සේ සිදුවන භෞතික හා ජෛව විද්‍යාත්මක වෙනස්කම මෙන්න නොවන්නේ. භෞතික හා ජෛව විද්‍යාව. ඕවා පොඩ්ඩක් ඔළුවට අරගන්න ඕනේ. අහම්පුරවල වැඩියෙන් භෞතික පාංශ කල්ලගුණ වැඩියෙන් පාංශ අවිවෘතතාව වැඩියෙන් භෞතික දෘශ්‍ය ගණන්තය අඩුවෙන් භෞතික පාංශ ජීවී ගහන ජෛව. එහෙනම් ඉතුරු වෙන්නේ මොකද්ද? කල්ලගුණේ වැඩියෙන්. මේක රසායනික නේ. ඔව්. පෝෂක මේ කාබනික ද්‍රව්‍ය එහෙම ගොඩක් ජීර්ණය වෙලා ඕන් කාබනික කල්ල පස්සට ලැබෙනවා. ඊළඟ කෘමි පරිබෝධ ගෝත්‍ර පිළිබඳව ගත්තී අවලක පෝරා කොලිප්ටරා ගෝත්‍රයල ඒක හරි. දැන් හරි කියවට අපි අනිත් ඒවාත් කියවන්න ඕනේ. කොලිප්ටරා ගෝත්‍රය කෘමි පරිබෝධ සමාන වෙන්නේ නැහැ. විදේශ උරා බොන්න ඒගොල්ලන්ගේ සපා කන මාකුපාන තියෙන සුදුමැස්සා ඩිට්ටරා ගෝත්‍රය කෘමි පරිබෝධයකි නෑ. සුදුමැස්සා ආයතනේ හෙමිප්ටරා ගෝත්‍රය හොමොප්ටරා උපගෝත්‍රයට ගොයම් මැස්සා හොමොප්ටරා ගෝත්‍රයට ආයතේ නෑ. ගොයම් මැස්සා ආයතනේ හෙමිප්ටරා ගෝත්‍රය හෙටරොප්ටරා උපගෝත්‍රයට කහපුරුක් පනවා අයිසොප්ටෙරා ගෝත්‍රයට අයත් පලිබෝධයකින් නෑ. කහපුරුක් පනවා ලිපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත් ජීවියෙක්. එතකොට උත්තරේ වෙන්නේ 1. වල්පලයක් 3ක් පිළිබඳ සිසුවෙකු සටහන් කරන නිරීක්ෂණ කිහිපයක් පත්‍රවල ජාලාකාර නාට්‍ය වින්‍යාසයක් ඇත. කඳේ කුහර නැත. පළල් පත්‍ර. සමාන්තර නාට්‍ය වින්‍යාසයක් ඇත. කඳ ත්‍රිකෝණාකාරයේ පන් වර්ග. පත්‍රවල සමාන්තර නාට්‍ය වින්‍යාසයක් ඇත. කඳේ කුහර සහිත සිලින්ඩරාකාරයි තෘණ. එතකොට මේ වගේ පන් වර්ග කියන එක මැද තියෙන්නේ පැනේද? බලමු. මෙතන පන් වර්ග මුලට මොනන කුඩුම්බිය තුනස් සහ වෙල්මාරු. කෙලින්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් පරිසරය ගැන දන්නවනම් තුනස් මාරු කියන්නේ ඒවා පන් වර්ග තෘණ වර්ග කියන පොඩ්ඩක් ඔළුවේ තියෙන්න ඕන. ශාක රෝග පාලනය සඳහා වඩා සාර්ථක කෘෂි කාර්මික පරිබෝධ කළමනාකරණ ක්‍රමය වන්නේ කෘෂි කාර්මික. එතකොට මෙන්න මේවා වැදගත් වෙනවා. ශාක රෝග පාලනය. මනාලෙස බිම් සැකසීම කල්යල් බලා ගොවිතැන් කිරීම ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම පශු ජීවාණුහරණය මිශ්‍ර භෝග වගාව. ශාක රෝග පාලනය සඳහා සාර්ථක කෘෂිකාර්මික පලිබෝධ කළමනාකරණ ක්‍රමය. ඔව්. බිම් සැකසීම මනාලෙස බිම් සැකසීම කියවට රෝග පාලනය එච්චරම කරන්න බෑනේ. කල්යල්ලා ගොවිතැන් කිරීමත් බෑ. ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම හරි. BT ජානය ඇතුළත් කළා අපිට පුළුවන් ප්‍රතිරෝධී ප්‍රභේද අපි ඒකට කියන ජෛව ආරක්ෂණය කියන මේ ශේෂ්ත්‍රයට මේ රෝග පරිබෝධ එන එක පාලනය වෙනවා.
ආගන්තුක ආක්‍රමණශීලී වල්පලයන් ප්‍රකාශ බීජ සුප්තිතාවේ නොදක්වයි නෑ දක්වනවානේ. නාම පරිවාරයේ ජෛව විවිධත්වයෙන් හරන්පෝ එක හරි ආක්‍රමණශීලී වල්පලයන් බොහෝ විට බහුවාර්ෂික බීආසි. හිතන්න දෙයක්වත් නෑ. ඉතින් මේ දෙක පාට උත්තරේ එනවා. පලිබෝධයක LD 50ගේ සම්බන්ධ නිරූපණය උග්‍ර විශේෂ සහිත පලිබෝධ IA ලෙසද උග්‍ර විශේෂ IB ලෙසද කාණ්ඩවලට වර්ග කර ඇත. යම්කිසි පලිබෝධ ඝනයක් සම්පූර්ණයෙන් නැසීම සඳහා අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය මාත්‍රාව නැහැ. ගහණයකින් 50%ක් නේ. ඒක වැඩි. පලිබෝධ දේහබර කිලෝග්‍රෑම් එකක් නැසීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය මිලිග්‍රෑම් ප්‍රමාණය. ග්‍රෑම් නෙමෙයි මිලිග්‍රෑම්. LD 50ගේ වැඩි නම් පලිබෝධනාශී විෂභාවය අඩුයි. ඔව් ඒක හරියි. මෙතන මිලිග්‍රෑම් තිබ්බනම් හරි. දේහබර කිලෝග්‍රෑම් එකක් තමයි ක්‍රියාකාරී රසායන ද්‍රව්‍ය මිලිග්‍රෑම් ප්‍රමාණය. නෑ. දේහබර කිලෝග්‍රෑම් එකක් නෙමෙයි. ගහණයෙන් 150 මර්ධනයද. ලේබලේ වර්ණධාරය මගින් පරිබෝධනාශී විෂභාව පිළිබඳ අදහස ලබාගත් හැක. නොහැක නෙමෙයි. ඉතලා මං කිව්වේ කඩනම් අධිශීතනය සඳහා ආහාර පරිරක්ෂණ වඩාත් යොමු ක්‍රමය. කඩනම් මැද ආහාර විශාලයිස් කරසෑද. මේක හොඳ ක්‍රමයක්. අපි මේකට කියනවා මේ ශීත වියලීම කියලා. අධිශීතනය කඩනම් ආහාරය අඩංගු ජලයේ උර්ධ්වපාතනය මගින් ඉවත් වීම නිසා කඩනම් අධිශීතනයේ ආහාරය අඩංගු ජලයේ උර්ධ්වපාතනය මගින් ඉවත් වීමට සලස්වන නිසාය. ආහාර පර වඩාත් යෝග ක්‍රමයක් වන්නේ. කඩනම් පටකවලට හානි සිදු දියර පිටතට කාන්දීමක් සිදු නොවන නිසාය. ඔව් හතරත් හරි. ඌර්ධ්වපාතනය මගින් ඉවත් වීමට සැලැස්සුවට ආහාරයේ පැත්තෙන් මොකක්ද කියන එක පහේ කියවෙන්නේ. ඔව්. එක ළඟ යන්නේ 4යි 5යි එක ළඟ යන්නේ. හතරත් හරි වුණාට පහ ගොඩක් හරි. තිර තුළ කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණයට අපි දන්නවා විටමින් D නේ. සුබ්‍රීකරණ ක්‍රියාවලියේ සෝඩියම් මෙටාබයිසල්ෆේට් භාවිත කරන්නේ වර්ණය වෙනස් වීම පාලනය කිරීමට. සෝඩියම් මෙටාබයිසල්ෆේට් පලා වර්ග වගේ දේවල් අපි පොඩ්ඩක් අර කාර්ය පිපෙන එක වලකන් සෝඩියම් මෙටාබයිසල්ෆේට් මොනවාද? SMS අපි මේකට කියන SMS සෝඩියම් මෙටාබයිසල්ෆේට්. සෝඩියම් මෙටාබයිසල්ෆේට් පොඩ්ඩක් මිශ්‍ර කෙරුවොත් වර්ණය රැකෙනවා කියලා තමයි කියන්නේ. HACCP යන ආහාර නිෂ්පාදනයේ ප්‍රවර්ධනයේදී වැදගත් වන තත්ත්ව පද්ධති ආහාර නිෂ්පාදන කර්මාශල භාවිතයන් තත්ත්ව පද්ධති ආහාර නිෂ්පාදන සෞඛ්‍ය නිෂ්පාදන ක්‍රියාවේ අවදානම් පාලනය කරන තත්ත්ව පද්ධතියක් තමයි උත්තරේ. hazard analysis critical control point අවදානම් තත්ත්ව පාලනය කරන ලක්ෂ්‍ය. hazard analysis critical control point ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ඇතිවේගය අවදානම් පාලනය කරන තත්ත්ව පළතුරු ඉදීම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ අඹ ඉදීමේදී වැඩි ඉතිරින් ප්‍රමාණයක් නිපදවයි අන්ත උපරිමන පළතුරු ඉදීමේදී වැඩි ඉතිරින් ප්‍රමාණයක් නිපදවයි ඒ ප්‍රකාශනයේ අන්ත උපරිමන පළතුරු වැඩි ඉතිරින් ප්‍රමාණය ඒක හරි නේද වැඩි ඉතිරින් ප්‍රමාණය ඒ දෙකම හරි A හා B දෙකම යන ප්‍රකාශය අඹ ඉදීමේදී වැඩි ඉතිරින් ප්‍රමාණය අන්ත උපරිමන පළතුරු වැඩි ඉතිරින් ප්‍රමාණය A හා B යන ප්‍රකාශනය වෙද්දී B මගින් ඒ පැහැදිලි කිරීමක් කරයි ඒ ප්‍රකාශය වැරදි ඒ B ප්‍රකාශය B ප්‍රකාශයෙන් නිවැරදි වන අතර ඒ ප්‍රකාශයෙන් මගින් වැඩි දුරටත් පැහැදිලි කිරීමක් කරයි. එතකොට ඒ ප්‍රකාශයෙන් නිවැරදි වන අතර ඒ B ප්‍රකාශයෙන් මගින් වැඩි දුරටත් පැහැදිලි කරයි. එක. ඒ ප්‍රකාශයෙන් නිවැරදි වන B මගින් ඒ වැඩි දුරටත්. එතකොට මේ බලන්න එකම ළඟ යනවා නේද? B ප්‍රකාශයෙන් නිවැරදි වන අතර ඒ මගින් වැඩි දුරටත් පැහැදිලි කරයි. ඒ ප්‍රකාශයෙන් නිවැරදි B මගින් දැන් ඒකෙදි වෙන්න ඕනේ අඹ එතිලින් ප්‍රමාණයක් පිට වෙනවා. ඇයි එතිලින් වැඩි වෙන්නේ? පළවෙනි A තමයි B මගින් අපි විස්තර කරන්නේ. හරි. එළවලු සහ පළතුරු අඩු උෂ්ණත්ව තත්ත්වයක් යටතේ ගබඩා කිරීම නිසා පසුවස් වන හානිය අඩුවන්නේ අඩු උෂ්ණත්වය තත්ත්වයක් යටතේ. දැන් මේක කීවර්ඩ් එක. අඩු උෂ්ණත්වය. මොකද වෙන්නේ? එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩි වෙන නිසා පළතුරු වල එළවලු වල ජල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතිලින් නිෂ්පාදනය එන්සයිම් ක්‍රියාකාරීත්වය අඩු වෙන නිසානේ. අඩු උෂ්ණත්වයේදී එන්සයිම් ක්‍රියාකාරීත්වය අඩු විශේෂයෙන් එළවලු පළතුරු වල මොනවාද පෙක්ටිනේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඩු වෙන උෂ්ණත්වය අඩු වීමත් එක්ක එළවලු පසුවසන හානිය අඩුයි. පසුවසන හානිය ආම කර ගැනීම සඳහා එළවලු හා පළතුරු නියමිත පරිණත අවස්ථා නෙලා ගැනීම ඒ සඳහා පරිණත දර්ශක භාවිතයි. අස්සන් නෙලීම සඳහා සුසු පරිණත පේලි. ගස් ලැබු. පළ හොඳින් කහ පාට වී ඇති. දැන් හොඳින් වෙන්න බෑ. 125ක් විතර කහ පාට වුණා. කෙසේ
පළවල ත්‍රිකෝණාකාර බව පවතින නෙමේ රවුම් වෙලා නැති වෙන අවස්ථා. අඹ පළවල උරහිස් සීමා ඒක හරි. බණ්ඩක් කපල උපරිම දිගට වර්ධනය වී ඇති අවස්ථා. උපරිම දිගට වර්ධනය වී ඇති අවස්ථාවත් හරි. පළවල පිටපොතේ දිලිසෙන ස්වභාවය පවතින නැරළු ස්වභාවය. බණ්ඩක් කපල උපරිම දිගට වර්ධනය වී ඇති අවස්ථාව ඒකත් හරි. මහත් වෙන්න ඕනේ නැහැ. උපරිම දිගට වර්ධනය වුණා නම් කපන්න ඕන. ඒක හරි. ඒ වුණාට අඹ පළවල උරහිස් සීම සිදුවන අවස්ථා C. එකයි නිල්ලන්නේ C. මොනවාද උරහිස් සීම කියන්නේ? දැන් අඹ ගෙඩියක් කොහම තියනවනේ. පැහිලා නැහැ. ඔන්න අඹ ගෙඩිය. මේක පැහෙනකොට මෙන්න මේ විදිහට උඩින් ඉස්සෙනවා. මේකට අපි කියන උරහිස් ඉස්සීම. ඒ කියන්නේ පැහිලා. ඒක පරිණතයි අස්වැන්න ගන්න සුදුසුයි. වැඩි බිත්තර ප්‍රමාණයක් නිෂ්පාදනය කළ ලබන කිකිලේගේ බාහිර ලක්ෂණ ප්‍රමාණ කීපයක් පහක් දැක්වේ. කරමල හැපිලෙනවා රළු ගතිය හොටසානි. ඔව්. හොඳට කාලා මේ ක්‍රියාශීලී වුණාම මේ හොටසානිය ගෙවි ගිය. පිහා ජම්බාල විශාල වන තෙත් ගතිය බීහාඩේ නේ. ඔව්. බීහාඩේ. ඇකිලුණු කරමල තියෙන එක හරියන්නේ නැහැ. පිහාට මනාව වැඩි ඇත. එහෙම පියාටු වර්ධනය වෙන්න හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ක්‍රියාශීලී වෙන්න ඕන. හොඳට කන්න ඕනේ, හොට ගෙවිලා තියෙන්න ඕනේ, නියපොතු ගෙවිලා තියෙන්න ඕනේ. මේ කර්මලත් විරංජනය වෙලා තිබ්බට ගමන් හැකිලිලා තියෙන්න බෑ. දල තඳු 18 වැඩි සත්ව ආහාරයකි. මොනවාද? සයිලේජ් නේ. අනිත්‍ය සේවන සාන්ද්‍ර ආහාර මේක දල. ගවයාගේ ආහාරින්න පත්‍ය රූප සගන් දක්වා ඇත. ඒරිස් දක්වා ඇති ව්‍යුහ කියන්නේ මොකද්ද? රෝමනේ. කාබෝහයිඩ්‍රේට් ජීනය නිපදන අවසාන ඵල මොනවාද? ඇසිඩික් හා බියුට්‍රික්. රෝමනේ කාබෝහයිඩ්‍රේට් ජීන. බිලිස් දක්වා ඇති ව්‍යුහ මගින් ශ්‍රාවණ එන්සයිම් B කියන්නේ මොකද්ද? ජත්‍රාශය. පෙප්සින් පෙප්සිනොජන් HCl එකකදලා පෙප්සින් බාඩපත් වෙන උත්තරේ 2. මොනවාරි ගැටලුවක් තියෙන ඔයගොල්ලෝ අහන්න. ඔයගලන් තේරෙනවා ඇති. උගන්නපුවා එහෙම පේපර් එකේ ගෙඩි පිටින් තියෙනවා. ඉතින් ප්‍රශ්න නැහැ ඔයගලන්ට. බිත්තර දමන කිකිලයන් පාලන සමන නිවැරදි ප්‍රකාශය. බිත්තර දමන කිකිලයන් නිවැරදි. ඔන්නෝ අන්ඩර්ලයින් කර. ප්‍රති 16 දී කිකිලයන් බිත්තර නැහැ 20 දී නේ. ආහාර සලාකේ ප්‍රමාණවත් කැල්සියම් අඩංගු නොවන කිකිලයන් බිත්තර කෙටීම ඔව්. එකිනෙක එන කොට ගැනීම සිද්ධ වෙනවා. මේ කැල්සියම් මූණතාවයේදී අර බිත්තර බොණ්ඩ පටන් ගන්නවා. බිත්තර කණ්ඩ පටන් ගන්නවා. වැඩි බිත්තර ලැබෙන කිකිලයන් ශරීර විශාල නැහැ මධ්‍යම. බිත්තර දමන කිකිලයන් ලැබෙන බිත්තර දමන සලාකේ සීම නැහැ. බිත්තර දමන කිකිලයන් ආහාරය අඩංගු ප්‍රෝටීන් ප්‍රතිශත 13%ක් පමණ වෙන. ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මුල් කිරි සම්බන්ධයෙන් ඇති පාසන්දන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය මුල් කිරි පැටෙන ප්‍රතිශක්තිකරණය ඒක හරි ඒක හරි මුල් කිරි සාමාන්‍ය මේ දෙනමේ ප්‍රෝටීන් ප්‍රතිශතයක් තියෙන ඒ හා B. කෙලින්ම තියෙදි මේවා. ප්‍රෝටීන් තමයි වැඩිපුර තියෙන මේ දෙනමේ. කෘෂිකර්ම ආශ්‍රිත බහුල සංක්‍රමණික රෝග පමණක් අඩං සංක්‍රමණික රෝග කියන්නේ ගොඩක් වෙලාවට මිනිසාට එහෙම බෝ වෙන කිරි උණ කියන්නේ කැල්සියම් උණතාවයක් ඒක හරියන්නේ කිරි තුළු උණ හරියන්නේ රැනිකඩ් නෑ රක්තස්‍රාවය බ්‍රුසෙලෝසිස් ෂේ රෝගයේ මියුණ උත්තරේ 3 බෝන ගබ්සාව ෂේ රෝගයේ මියුණ ෂේ රෝග කියන්නේ ගොඩක් වෙලාවට අර H1N1 ඌරුණ වගේ වෛරස් රෝගයක් රක්තස්‍රාවය ගවයන්ට හැදෙන එක මිනිසුන්ට හැදෙන්නේ. බහුල සංක්‍රමණික කියන්නේ සතුන්ගේ මිනිසාලත් බෝ වෙනවා. වෙළඳපොළ විවේක ලක්ෂණ පහක් දැක්වේ. වෙළඳපොළට පිවිසීමට හා පිටවීමට බාධා නැත. ඒක මොකේද? මොකේද ලක්ෂණය? ඒක ලක්ෂණය පූර්ණ තරංග කාල වෙළඳපොළක. බාණ්ඩ සඳහා ආදේශ නොමෙන් තියෙනවා. ඒක මොනොපොලි. ඒකාධිකාරීනේ. ප්‍රාමාණික ලාභ පැවතීම. මේකෙන් අහනවා ඒකාධිකාරී වෙළඳපොළක. ඒකාධිකාරී වෙළඳපොළක අධි ප්‍රාමාණික ලාභ ලබයි. එහෙනම් උත්තරේ වෙන්නේ ආදේශක නොමැත. උත්තරේ B පමණි. එක්තරා නිෂ්පාදන ආයතනයක එක්ක 20 නිපදවීමේ මුළු පරිවැය 420ක් ක්‍රිය මුළු ස්ථාවර පරිවැය 200 නම් සාමාන්‍ය විචල පරිවැය. හරි. අපි බලමු. total cost මුළු පරිවැය කීයද? 420යි. මුළු ස්ථාවර පරිවැය total fixed cost 200.
එහෙනම් total cost කියන්නේ total fixed cost දාන total variable cost. එතකොට TVC total variable cost කීයද? 220යි නේ. හරි 120න් 200 අඩු කරපම් 220යි. ඊට පස්සේ යනවා සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල. එතකොට නිෂ්පාදන ඒකක 20ක්. ඒකක 20ක් නිපදවන්න විචල්්‍ය පිළිවෙල මේ කියන සාමාන්‍ය කියන්නේ ඒකක එකක්. ඒක 20ෙන් බෙදන්න ඕනේ. 11යි නේ. උත්තරේ. සාමාන්‍ය විචල්්‍ය පිළිවෙල. කාරණා ගැටලුවක් තියෙනවා. පසුගිය වසරේ ආල්කන්නේදී එළවලු නිෂ්පාදන සඳහා සැපයුම් වක්‍රයේ පහත විතරනේ මැද අවුලන් පේනවා සැපයුම අඩු වෙලා. දැන් මෙතන මේ ඔන්න මෙතන තිබ්බා Q. මේක සැපයුම වමට විතර වෙලා මෙහාට ඇවිල්ලානේ සැපයුම අඩු වෙලා. මිලයි සැපයුම් ප්‍රමාණය මෙන්න සැපයුමක් විශේෂ විතර නෙමෙයි හේතු යකි. ඔව් සැපයුම අඩු. දේශගුණය යහපත් වීම සැපයුම වැඩි රෝග අපරිපදාය සැපයුම වැඩි සානද සැපයුම වැඩි පසුවසන තාක්ෂණික ක්‍රමවල ගොවීන්ගේ නිෂ්පාදන වියදම් ඉහළ යනවා. ඒ හින්දා ගොවියෝ වගා කරන එකෙන් අයින් වෙලා තියෙනවා. ඒ හින්දා සැපයුම අඩුයි. හරි. තිරසල් කෘෂිකර්මය සම්බන්ධ වගන්තිව භූමිය පළත දීර්ඝකාලය පවතින උප ඒක හරි බස්සේ භෞතික රසායන ජෛවික ගුණ ප්‍රශස්ත මට ඒකත් තිරසල් ප්‍රයාණන කියන උපරිම නිෂ්පාදනය ලබාගත හැකි වේ. උපරිම තිරසල් කෘෂිකාර්මික පිළිවෙත් පස්සේ භෞතික රසායන ජෛවික ඒක හරි A හරි B හරි තිරසල් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම උපරිම නිෂ්පාදනය ලබාගත හැකි වේ. උපරිම නිෂ්පාදනය ලබා ගන්න බැරි වෙයි. බලමු. A හා B යන වගන් දෙක වැරදි. නෑ වැරදි නෑ. A හා C යන වගන් දෙක වැරදි. A හරි. A B C යන සියලුම වගන්ති නිවැරදි. A වගන්ති නිවැරදි යන්ත්‍ර B වගන්ති මගේ පැහැදිලි කර. A හා B යන වගන්ති නිවැරදි උපරිම නිෂ්පාදනය ලබා ගැනීමට හැකි වේ. නෑ 4 වගේ උත්තරේ නේද? බලමු. A වගන්ති නිවැරදි. අන්න B වගන්ති මගින් මේ පැහැදිලි කරයි. හරිනේ. ඔව්. උත්තරේ 4. මොනවාරි ගැටලුවක් තියෙනවා අහන්න. වර්තමානයේදී කෘෂි කර්මාන්තයේ මුහුණ පෑ එක් අභියෝගයක් ලෙස බීජයක අධිකාරී බීජයක සම්බන්ධ නිවැරදි ප්‍රකාශය බීජයක අධිකාරී නිසා බීජවල මිල ගණන ඉහළ යාමක් සිදු වේ හැක ඒක හරි. බීජයක අධිකාරී දේශීය ජාන සම්පත් වඳ වී යාම කෙරෙහි බලපෑ හැකිය. ඒක හරිනේ. A හා B යන වගන් දෙක වැරදි. A හා B යන වගන් දෙක නිවැරදි. ඔව්. ඒක තමයි ගන්න වෙන්නේ. A හා B නිවැරදි. B වගන්ති මගෙන් ඒ පැහැදිලි කරයි. A හා B නිවැරදි දාන්න. B වගන්ති මගෙන් ඒ පැහැදිලි කරයි. මොකද ඒ උත්තරේ ගන්න තියෙන මේක. 49. මිශ්‍ර භෝගාගාය වාසියක් නොවන්නේ වසර පුරා ආදායම් ලැබීම වාසිය. පෝෂක පරිසංක්‍රමය අඩුවීම නොවන්නේ. මේක ටිකක් නෙගටිව් ප්‍රශ්න වැඩි නොවන්නේ. දෙවිස්සරස මේවා වන ඒවානේ. මේවා වන ඒවා නොවන්නේ මේක. හරි. දැන් ඔයාලට ප්‍රශ්න 50 සාකච්ඡා කරලා ඉවරයි.